අයිබුවන් දරුවෝ සියලු දෙනාටම අද අපි කතා කරන්නේ 2024-25 ඕලෙවල් ප්‍රශ්න පත්‍රයේ B කොටසේ පිළිතුරු. බලන්න ඔබ මෙහෙමද ලිව්වේ කියලා. පස්වෙනි ප්‍රශ්නේ. දර්ශීය පුෂ්පයක දික්කඩක් දැක්වෙන්නේ. A B C D E කොටස් නම් කරන්න. එතකොට A කියන්නේ ඔබ දන්නවා කලංකය. B කීලය. C ඩිම්බකෝෂය. ABCD D කියන්නේ එහෙනම් ජායාංගය. E කියන්නේ රේණු. එතකොට මේ තියෙන්නේ පරාගදානිය, මේ තියෙන්නේ සූත්‍රිකාව. right. පරාගණය අනු කුමක්ද? පරාගණය කියන්නේ පරිණත පුෂ්පයක පරාග එම මලෙහිම හෝ වෙනත් මලක කලංකය මත පතිත වීමේ ක්‍රියාවලිය. හැබැයි එම විශේෂයෙන්ම වෙන්න ඕන. එහෙම වුණොත් තමයි පරාගණය සිද්ධ වෙන්නේ. මෙම රූපයේ දැක්වෙන අන්දමට ස්වපරාගණය වැළැක්වීම සඳහා පුෂ්පයේ ඇති අනුවර්තනයක්. මේ බලන්න රේණු බාහිරයට නැවිලා. එහෙනම් බාහිරාවර්තී රේණු අපිට දැක ගන්න පුළුවන්. එතකොට ස්වපරාගණය වළක්වල පරපරාගණයට ඉඩ දෙනවා. පරාගණයෙන් පසුව පුංජන්මානුවක් හා ඩිම්බයක් සංයෝජනය වී යුක්තාණුවක් සෑදේ. ඉහත හතරෙහි විස්තර කරන ලද ක්‍රියාවලිය කුමන නමකින් හඳුන්වයිද? එතකොට අපි මේකට කියනවා සංසේචනය කියලා. පුංජන්මානුවක් හා ඩිම්බයක් එකතු වෙලා යුක්තාණුවක් හදනවා. එතකොට මේක අපි සංසේචනය කියලා අර්ථ දක්වනවා. ඊළඟ එම ක්‍රියාවලිය හා ආශ්‍රිත වූ ඒකගුණ ද්විගුණ සෛල වෙන වෙනම නම් කරන්න. ඒකගුණ වෙන්නේ පරාග. ද්විගුණ වෙන්නේ පරාග. ඒකගුණ වෙන්නේ පරාග. මෙතන නම් දීලා තියෙන්නේ පුංජන්මානු කියන වචනේ. නැත්තම් ඩිම්බයක් කියන අදහස. එතකොට ඒකගුණ අවස්ථා දෙකක් දක්වලා තිනවා පුංජන්මානු හා ඩිම්බ. යුක්තාණුව තමයි ද්විගුණ. ද්විගුණ යුක්තාණුව. බලන්න හරිද කියලා. තමන් මෙලෙසද ලිව්වේ කියලා. ඊළඟ පුංජන්මානුවක් හා ඩිම්බයක සංයෝජනයෙන් තොරව ඵල හට ගැනීමේ සංසිද්ධිය. ඒ කියන්නේ පුංජන්මානු නැත්තම් අපි කියන පරාගයි ඩිම්බයි එකට එකතු වෙන්නේ නැතුව හැදෙනවා ඵල. මෙන්න මේකට කියනවා පාතනෝඵලනය කියලා. හරිද? පාතනෝඵලනය. අපි ඉන්නේ පාතනෝඵලනය කියලා අර්ථ දක්වනවා. right. ඊළඟ කොටස B කොටස. B කොටස ඉන්නේ මිනිස් සිරුරේ සමායෝජනය හා ක්‍රියාත්මක වන එක් පද්ධතියක් වන ස්නායු පද්ධතියයි. එතකොට ස්නායු පද්ධතිය රූප සටහනක් තමයි Tamanට දීලා තියෙන්නේ. ඒකේ ස්නායු පද්ධතියේ A කියන එක. එතකොට A කියලා කියන්නේ අපිට හඳුනා ගන්න පුළුවන් A කියන කොටස මධ්‍ය ස්නායු පද්ධතිය. මධ්‍ය ස්නායු පද්ධතිය පර්යන්ත ස්නායු පද්ධතිය. එහෙනම් A කියන්නේ මධ්‍ය ස්නායු පද්ධතිය. මධ්‍ය ස්නායු පද්ධතිය කොටස් දෙකයි මොළය හා සුෂුම්නාව. එහෙනම් B කියන්නේ සුෂුම්නාව. right. C පර්යන්ත ස්නායු පද්ධතිය කොටස් දෙකයි. හරිද? කපාල ස්නායු සහ සුෂුම්නා ස්නායු. එහෙනම් C කියන්නේ කපාල ස්නායු ඊළඟට සුෂුම්නා ස්නායු. D කියන්නේ මස්තිෂ්කය අනුමස්තිෂ්කය හා සුෂුම්නා ශීර්ෂකය. D කියන්නේ සුෂුම්නා ශීර්ෂකය. right. ඊළඟ කොටසට අපි යනවා. ඊළඟ කොටසේ දැක්වෙන්නේ අනුමස්තිෂ්කයේ කෘත්‍යයන් දෙකක්. අනුමස්තිෂ්කයේ කාර්යයන් දෙකක් අහනවා. අනුමස්තිෂ්කය ඔබ දන්නවා ප්‍රධානවම දේහයේ සමබරතාවය රැක ගන්නවා. නැත්නම් අපි කියනවා දේහ සමතුලිතතාවය පවත්වා ගන්නවා. ඒ වගේම තමයි ඉච්ඡානුග පේශි ක්‍රියාකාරීත්වය පාලනය කරන්නෙත් මෙයා.
ඉච්ඡානුගපේචි ක්‍රියාකාරීත්වය. ඒ වගේම තමයි දේහ චලන නිසියාකාරව සිදු කිරීමට දායක වෙන්නෙත් මේ අනුමස්තිෂ්කයම තමයි. බලන්න ඔබ ලිව්වද කියලා. ඊළඟට දෙවෙනි කොටස හෝමෝනවල ලක්ෂණ තුනක් සඳහන් කරන්න. හෝමෝනවල ලක්ෂණ ගණනාවක් තියෙනවා. එතකොට එකක් තමයි කාබනික සංයෝග. බලන්න ලිව්වද කියලා කාබනික සංයෝග. ඉලක්ක අවයවයක් උත්තේජනය කරනවා. ඉලක්ක අවයවයක් උත්තේජනය කරනවා. ඊළඟට රුධිරය මගින් පරිවහණය වෙන්නේ. රුධිරය මගින් පරිවහණය ඉතා අඩු සාන්ද්‍රණයක් වැදගත් වෙනවා. ඉතා අඩු සාන්ද්‍රණයක් වැදගත් ප්‍රමාණවත් වෙනවා. ඒ වගේම තමයි එක් ස්ථානයක නිපද වෙන්නේ වෙනත් ස්ථානයක තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් මෙන්න මේවා තමයි හෝමෝනවල ලක්ෂණ. වර්ධක හෝමෝනය ශ්‍රාවණය කරන ග්‍රන්ථිය නම් කර. වර්ධක හෝමෝනය ශ්‍රාවය වන ග්‍රන්ථිය නම් කර එම ග්‍රන්ථිය පිහිටන ස්ථානය සඳහන් කරන්න. වර්ධක හෝමෝනය ශ්‍රාවය කරන්නේ පිටියුටරි ග්‍රන්ථිය. ඒක තියන්නේ හයිපොතැලමසට පහළින්. මස්තිෂ්කයේ හයිපොතැලමසට පහළින් තමයි එම පිටියුටරි ග්‍රන්ථිය තියෙන්නේ. ගලගණ්ඩයට හේතු වන එක්තරා හෝමෝනයක් නිපදවීමට අවශ්‍ය ඛනිජ පෝෂක ඌනතාවයයි. එම පෝෂකය ඔබ දන්නවා අයඩීන්. අයඩීන්. එහෙනම් අපි යනවා 6 වෙනි ප්‍රශ්නෙට. බලන්න ඔබ මෙහෙමද ලිව්වේ කියලා. right. 6 වෙනි ප්‍රශ්නය. මහා පරිමාණයෙන් යකඩ නිෂ්පාදනය කෙරෙනුයේ සියුම්ම කුඩු කරන ලද හීමටයිට් උණුගල් කෝක් මිශ්‍රණයක් ධාරා උෂ්මකය තුළ ඉහළ උෂ්ණත්වයට පත් කිරීමෙනි. මෙහිදී මිශ්‍රණය සියුම්ම කුඩු කිරීමෙන් සැලසෙන වාසිය කුමක්ද? පුතේ සියුම්ම කුඩු කරන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරන්න. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරලා යකඩ නිස්සාරණය කාර්යක්ෂම සිද්ධ කරන්න. එතකොට රත් වූ ඔක්සිජන් සමග රත් වූ වාතය සමග හොඳින් ගැටීම සිද්ධ වෙනවා. ධාරා ඌෂ්මකය තුළ සිදුවන ප්‍රතික්‍රියා පහත දැක්වේ. XYZ අක්ෂර වලින් නිරූපණය වෙනවලු සංයෝග තුනක්. හරි. XYZ අක්ෂර වලින් නිරූපණය වන සංයෝගවල රසායනික සූත්‍ර ලියන්න. right. බලන්න කැල්සියම් කාබනේට් වියෝජනය වුණාම X කියන්නේ එහෙමනම් කැල්සියම් ඔක්සයිඩ් කියලා ගමු. හරිද? ඒ වගේම හැදෙනවා කාබන් ඩයොක්සයිඩ් වායුව. එහෙනම් Y කියන්නේ කාබන් ඩයොක්සයිඩ්. X කියන්නේ කැල්සියම් ඔක්සයිඩ්. එතකොට Y කියන්නේ කාබන් ඩයොක්සයිඩ් දෙවෙනි එකෙන් ඒක හොඳටම පේනවා. right? ඊළඟට X හරි Y හරි Z. Z කියන එක්කෙනා කාබන් ධන අපිට මේක තුලිත කිරීම අණුව තමයි බලන්න වෙන්නේ. කාබන් ධන Y කියන එක්කෙනයි කියන්නේ කාබන් ඩයොක්සයිඩ්. වයිත් එකනේ බැඳිලා තියෙන්නේ. මම මේ කතා කරන්නේ තුන්වෙනි එක. එතකොට කාබන් මොනොක්සයිඩ්. බලන්න හරිද කියලා. එතකොට මෙතන එක දාලා තියෙනවා. එහෙනම් තුලිතයිනේ. Z කියන්නේ කාබන් මොනොක්සයිඩ්. එහෙනම් X කියන්නේ කැල්සියම් ඔක්සයිඩ්. මෙන්න මෙයා. ඊළඟට Y කියන්නේ කාබන් ඩයොක්සයිඩ්. Z කියන්නේ කාබන් මොනොක්සයිඩ්. ඉහත ප්‍රතික්‍රියා අතුරින් අම්ල භෂ්ම ප්‍රතික්‍රියාවක් ලෙස සැලකිය හැක්කේ. අම්ල භෂ්ම ප්‍රතික්‍රියාවක් විදියට සලකන්න පුළුවන් අම්ලයක් සහ භෂ්මයක් ලෙස සැලකිය හැක්කේ කුමන ප්‍රතික්‍රියාවද? හරිද? එතකොට අම්ල භෂ්ම ප්‍රතික්‍රියාවකදී අපිට ගන්න වෙන්නේ පුතේ පස්වෙනි සමීකරණය 5. අංක 5 සිලිකන් ඩයොක්සයිඩ් දුබල ආම්ලික. right? දුබල ආම්ලික. ඒකෙන් තමයි ගන්න වෙන්නේ. අපි යනවා ඊළඟ එකට. ඉහත පහ ප්‍රතික්‍රියාවේදී සෑදෙන සිලිකන් කැල්සියම් සිලිකේට් ලෝබොර ලෙස නිස්සාරිත වූ ද්‍රව යකඩ මත පාවේ. මේ නිසා සැලසෙන වාසිය. ඔබ දන්නවා කැල්සියම් සිලිකේට්
ද්‍රව යකඩ මත පාවෙනකොට ද්‍රව යකඩ නැවත ඔක්සිජන් වායුවත් එක්ක ප්‍රතික්‍රියා කිරීම වළකිනවා. ද්‍රව යකඩ රත් වූ ඔක්සිජන් වායුවත් එක්ක නැවත ප්‍රතික්‍රියා කිරීම වළක්වන්නේ සිලිකන් ඩයොක්සයිඩ් මගින්. නැත්නම් අපි කියනවා යබොර කියලා. යබොර මගින් තමයි එම ක්‍රියාවලිය වළක්වන්නේ. right. අපි යනවා ඊළඟ කොටසට. එක් එක් වෙන්කර ගැනීමේ අවශ්‍යතාවය සඳහා භාවිතා කරන උපකටල කට්ටලයක් හඳුනාගෙන ඔහොම තියෙනවා. right. හරි. සමා වෙන්න මේ පේපර් එක ඊළඟ ප්‍රශ්නයට අපි යනවා. ඊළඟ ප්‍රශ්නය මෙන්න මේක. right. මෙන්න මේ කොටස. right. මම හිතන්නේ පේන වැතේ කියලා මං හිතනවා. යකඩ ටොන් යකඩ ටොන් 70ක් නිස්සාරණය කර ගැනීම සඳහා හතර සමීකරණයට අනුව හීමටයිට් ටොන් කීයක් අවශ්‍යද? right. යකඩ ටොන් 70ක්. මං හිතන්නේ ප්‍රශ්නය මට පේන්නේ එහෙමයි. right. අපි සමීකරණය ලියලා අපි ඒක හදමු. right. මේ සමීකරණය මේ තියෙන සමීකරණය. එතකොට මේක මුලින් අපි තුලිත කරන්න ඕන. තුලිත කරන්න ඕන. මෙතන ඔබ Z කියන්නේ ඔබ දන්න කාබන් මොනොක්සයිඩ්. හරිනේ. ඊළඟට කාබන් මොනොක්සයිඩ් මෙතන එතකොට කාබන් ඩයොක්සයිඩ් වායුව හැදෙනවා. right. හීමටයිට් ටොන් 70ක්. මෙන්න මෙයාගෙන් ටොන් 70ක් ගන්න ඕන. හරිනේ. එතකොට මවුල ප්‍රමාණය මුලින් ගන්න. මේන් ටොන් 70ක් මුලින්ම තමන් බලන්න පුතේ යකඩ මවුල ප්‍රමාණය. යකඩ මවුල ප්‍රමාණය අපි බලමු. මවුල ප්‍රමාණය හොයන්නේ 70 ගුණ කරනවා 1000න්. හරිද? ඒක බෙදන්න ඕන යකඩ වලනේ දීලා තින්නේ 56. එතකොට මේක තමයි මවුල ප්‍රමාණය. හරිද? මවුල ප්‍රමාණය. එතකොට මේන් හීමටයිට් එකක් රත් කරොත් හීමටයිට් එකක් රත් කරොත් යකඩ දෙකක් ලැබෙනවා. හරිනේ? යකඩ දෙකක් ලැබෙනවා. එහෙනම් මෙච්චර මවුල ප්‍රමාණයක් ගන්න මේන් දෙකක් ලැබෙන්නේ මේ වගේ භාගයක් කරන්න ඕන. බලන්න තේරෙනවද කියලා? right. එතකොට මේ තුලිත රසායනික සමීකරණයට අනුව මේන් භාගයක් රත් කරොත් මේන් එකක් ලැබෙනවා. එහෙනම් මේකෙන් භාගයක් රත් කරාම හීමටයිට් අදාළ ප්‍රමාණය. එතකොට මේ අදාළ මවුල ප්‍රමාණය අපිට ලබා ගන්න පුළුවන්. ඒක වැඩි වෙන්න ඕන හීමටයිට් වල සූත්‍ර ස්කන්ධය. Fe2O3. හරිද? එතකොට 56 2යි. ඒ කියන්නේ 112යි. ඒකට එකතු වෙන්න ඕන ඔක්සිජන් 48යි. එතකොට ඔක්කොම තියෙනවා 160ක්. හරිනේ. 160න් වැඩි වෙන්න ඕන. 160න්. 160න් වැඩි වෙන්න ඕන. හරිනේ. එතකොට මේක තමයි පිළිතුර. මෙන්න මේ වගේ එක මේක සුළු කරලා ගන්න පිළිතුර.
එතකොට 70,000 160න් වැඩි වෙනවා. 160න් වැඩි වෙනවා. එපාර බෙදන්න ඕන 112න්. එතකොට එනවා හරියටම කිලෝ 100ක් කියලා. කිලෝ 100ක් කියලා එනවා. ඒ කියන්නේ කීමටයි කිලෝ 100ක් ගුණ කරොත් රත් කරොත් යකඩ ටොන් 70ක් ලබා ගන්න පුළුවන්. හරිනේ. රයිට්. ඔන්න ඕක තමයි පිළිතුර. හ්ම්. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නය වෙන මෙතන තියෙන්නේ බලන්න. අ, ඉහත ක්‍රමයේ යකඩ නිසාරණයේදී පරිසරයට නිකුත් වන වායුවක් නම් කර කාබන් මොනොක්සයිඩ් එකතු වෙන්න පුළුවන්. ඉන් ඇතිවිය හැකි බලපෑමක් කාබන් ඩයොක්සයිඩ් එකතු වෙන්න පුළුවන්. අපි කියන්නේ ග්ලෝබල් වෝමින් පරිසර උෂ්ණත්වය ඉහළ යාම සිද්ධ වෙන්න පුළුවන්. නැත්නම් හරිතාගාර ආචරණය. විද්‍යුත් සන්නායක කම්බි වර්ගයක් තනා ඇත්තේ කොපර්, මැග්නීසියම්, යකඩ පිළිවෙලින් 7 2 1 යන අනුපාතයට මිශ්‍ර ලෝහයකින්. එම මිශ්‍ර ලෝහයේ යකඩවල මවුල භාගය. එතකොට මුළු එකතුව 10යි. හරිද? මුළු එකතුව 10යි. ඒ 10න් යකඩ කොච්චර තියෙයි? හරිනේ. මවුල ප්‍රමාණයනේ මේ 7 2 1. එතකොට කොපර් 7යි, මැග්නීසියම් 2යි, යකඩ 1යි. එහෙනම් 10න් 1යි. ඔන්න ඕක තමයි මවුල භාගය. 10න් 1යි. මේ මිශ්‍ර ලෝහ කැබැල්ලෙහි ඇති කොපර් ලෝහය වෙන්කර ගැනීම සඳහා ක්‍රමයක් යෝජනා කරන්න. කොපර් ලෝහය විතරක් වෙන්කර ගන්න නම් අපිට පුළුවන් කොපර් ලෝහය බලමු කොපර්, මැග්නීසියම් සහ යකඩ. right? එතකොට අපිට සරල භෞතික ක්‍රම මගින් විනිස්සාරණය කරන්න පුළුවන්. නැත්නම් අපි වෙනින් ප්‍රතික්‍රියාවක් සිද්ධ කරන්න ඕන. ඒ කියන්නේ කොපර් සමග ප්‍රතික්‍රියා කරන ලෝහයක් මෙතෙන්දි භාවිතා කරලා කොපර් ලෝහය අපි කියන්නේ වෙන් කරන නෙවෙයි කියලා නිස්සාරණය කරගන්න පුළුවන්. right. වර්තමාන යකඩ පරිභෝජන රටාව අනුව යකඩ සම්පත් ප්‍රමාණවත් වන්නේ තව අවුරුදු 240කට බව විද්වතුන් නිමාණය කර ඇත. මීට පිළියම් වශයෙන් යකඩ තිරසර භාවිතය තහවුරු කරනු පිණිස ගත හැකි ක්‍රමයක් යෝජනා කරන්න. යකඩ වෙනුවට අපිට පුළුවන් වෙනත් වර්ගයක ආදේශක භාවිතා කරන්න. අන්න ඒ වගේ සාර්ථක පිළිතුරක් ලිව්වනම් Tamanට ලකුණු ලබා ගන්න පුළුවන්. යකඩ නිස්සාරණය කෙරෙහි ඉහත දැක්වෙන ක්‍රමය මගින් සෝඩියම් ලෝහය නිස්සාරණය කළ නොහැක්කේ ඇයි? හේතුව යකඩ නිස්සාරණය කරන්න ඕන කාබන් හෝ කාබන් මොනොක්සයිඩ් මගින් ඔක්සිකරණය ක්‍රියාවලියකින්. හැබැයි සෝඩියම් ලෝහය ඊටාම සක්‍රීය ලෝහයක් බැවින් එලෙස නිස්සාරණය කරන්න බෑ. ඒකට භාවිතා වෙන්න ඕන අනිවාර්යෙන්ම විලීන ක්ලෝරයිඩ විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලිය. right? ඊළඟට ඩවුන්ස් කෝෂය ඇවිල්ලා තිනු මේ පාර. ඩවුන්ස් කෝෂය තුලදී සෝඩියම් ලෝහය නිස්සාරණය කරනුයේ විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනයේදී. මෙහිදී ග්‍රැෆයිට් ඇනෝඩයක්ද වලයාකාර කැතෝඩයක්ද යොදා ගනී. මේ කාර්යයේදී සෝඩියම් ක්ලෝරයිඩ් විලීන කළ යුත්තේ ඇයි? හේතුව විලීන කරන්න පුතේ ජලය තිබුණොත් විලීන කියන්නේ ජලය නොමැති අවස්ථාව. එතකොට ජලය තිබුණොත් H+ සහ OH- එතන අන්තර්ගත වෙනවා. එතකොට සෝඩියම් අයනයට කලින් Na+ කලින් H+ තමයි කැතෝඩයට හැදෙන්නේ. H+ කැවිනි සිද්ධ වෙනවා. ඒක නිසා තමයි විලීන කරන්න. right? ඒක නිසා තමයි විලීන කරන්න. අදාළ භෞතික අවස්ථා දක්වමින් කැතෝඩය මත සෝඩියම් ලෝහය විසර්ජනය වීමට අදාළ අයන ඉලෙක්ට්‍රෝන අර්ධ ප්‍රතික්‍රියාව ලියන්න. right. කැතෝඩය එතකොට කැතෝඩය ඍණ නම් හැදෙන්න ඕන ධන අයන කවුද ඉන්නේ Na+.
Na+ ඉලෙක්ට්‍රෝනයක් අරගෙන සෝඩියම් බවට පත් වෙනවා. එතකොට සෝඩියම් ලෝහය සෑදෙනවා. බලන්න ඔන්න ඔහොම ලියුවා කියලා. සෝඩියම් ලෝහය. හරිනේ. රයිට්. ඔන්න ඔහොම ලියලා තියෙනවා. වානේ ඇනෝඩයකට වඩා මිනිරන් ඇනෝඩයක් යොදාගන්නේ සුදුසු වන්නේ ඇයි? ඔව්. සෑදෙන සෝඩියම් ලෝහය සමහර වෙලාවට මිනිරන් වානේ සමග ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. හැබැයි මිනිරන් සමග එහෙම ප්‍රතික්‍රියාවක් සෝඩියම් දක්වන්නේ නැහැ. තවද ඇනෝඩය ඇනෝඩේ වටේට ක්ලෝරීන් බබල්ස් තමයි එකතු වෙන්නේ. ක්ලෝරීන් වායු බුබුලු. එතකොට මේ ක්ලෝරීන් වායු බුබුලු සමග ප්‍රතික්‍රියා සිද්ධ කරන්නේ නැහැ මිනිරන් ඇනෝඩය. ඒක නිසා මිනිරන් කියන එක නා වඩාත් සුදුසුයි. රයිට්. සෝඩියම් ලෝහයේ එක් භාවිතයක් සඳහන් කරන්න. සෝඩියම් ලෝහය යොදා ගන්නවා ඔබ දන්නවා සෝඩියම් පහන් සඳහා ඒ වගේම කහ පැහැති පහන් හදන්න ඩෙනිම් වර්ණ ගන්වන්න මෙන්න මේ වගේ ක්‍රියාවලි සඳහා යොදා ගන්න. හරි. විශේෂඥ හම් ඩේව් විසින් සෝඩියම් ලෝහය සොයා ගන්නා ලද්දේ විලීන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් විද්‍යුත් විච්ඡේදනය කිරීමෙන්. විලීන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් විද්‍යුත් විච්ඡේදනය කිරීමෙනි. මෙහිදී ඇනෝඩය මත සිදු වූ අයන ඉලෙක්ට්‍රෝඩ අර්ධ ප්‍රතික්‍රියාව ලියන්න. එතකොට ඇනෝඩය ඔබ දන්නවා කැතෝඩය ඍණනි ඇනෝඩය ධන. ඇනෝඩය ධන නම් මෙතන තියෙන අයන ටික ලියාගමු. සෝඩියම් ධන අයන තියෙනවා. ඊළඟට ක්ලෝරින් හයිඩ්‍රොක්සයිඩ් ඍණ අයන තියෙනවා. ඔන්න ඕක. එතකොට ඇනෝඩය ධනනේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්නේ එයා දාලා තින්නේ. එතකොට හයිඩ්‍රොක්සයිඩ් ඇනෝඩය ධන නම් ඇදෙනවා ඍණ අයන. එහෙනම් 4 OH- 4 OH- දෙකයි ජලය ඊළඟට ඔක්සිජන් හැදෙන්න ඕන. ඔක්සිජන් හැදෙන්න ඕන. ඉලෙක්ට්‍රෝන 4ක් පිට වෙන්න ඕන. බලන්න ඕන කොහොමද ලියන්නේ කියලා. ඇනෝඩ ප්‍රතික්‍රියාවනේ අහන්නේ. අර්ධ ප්‍රතික්‍රියාව ලියන්නේ. කෝඩුවාවක් දීලා තියෙනවා අල්පාම්ලික ජලයේ විද්‍යුත් විච්ඡේදනය සිහිපත් කරන්න. අන්න හරි. අල්පාම්ලික ජලයේදීත් H+OH- නේ දීපතේ. ජලයේ තියෙන H+OH-. එතකොට ඇනෝඩය අනිවාර්යෙන්ම ධන ඇනෝඩය ධන එතෙන්ට ළඟා වෙන්නේ ඍණ අයන. කවුද? OH-. එහෙනම් අපේ පිළිතුර සාර්ථකයි. 4 OH- 2යි ජලය ඔක්සිජන් 4යි ඉලෙක්ට්‍රෝන. මෙන්න මේ සමීකරණය තමයි අපිට ලැබෙන්නේ. එහෙනම් අපි යනවා 7 වෙනි ප්‍රශ්නෙට. 7 වෙනි ප්‍රශ්නය right. පහළ මට්ටමේ සිට ඉහළ මට්ටමට තෙක් මම වෙනි පාට පෑනක් ගන්නවා. කිලෝග්‍රෑම් 40ක ස්කන්ධයක ඇති ශිෂ්‍යයෙක් ඔන්න 1.5ක් සිරස් උසක පඩිපෙළක ඉහළට නැග කොහොම තියෙනවා. පහළ මට්ටමේ සිට ඉහළ මට්ටමට තෙක් ගමන් කළ ශිෂ්‍යයාගේ විභව ශක්තියේ වැඩිවීම. ඒක හොයන්න mgh වලින් එතකොට m කීයද? 40යි. g 10යි. h 1.5යි. හරිනේ. එතකොට 15 වරක් 40. 15 වරක් 40. 600යි ජූල් කියලා එනවා. හරිනේ. රයිට්. ඊළඟට මෙහිදී ශිෂ්‍යයා සිදු කළ කාර්ය ප්‍රමාණය. කාර්ය ප්‍රමාණය සොයන්නේ මෙන්න මේක බෙදනවා. හරිනේ. කාර්ය ප්‍රමාණය බලය ගුණ කරනවා බලය සිදු කළ විස්ථාපනය. එතකොට 40 වැඩි කරනවා 15. එතකොට 600යිනේ. ඒත් කාර්ය ප්‍රමාණයත් 600යි ජූල් කියලා ඉන්නේ. 600යි ජූල්. ආකාරම තමයි. විභව ශක්ති වැඩිවීම තමයි කාර්ය ප්‍රමාණයට සමාන වෙන්නේ. ක්ෂමතාවය
ක්ෂමතාවය අනිවාර්යෙන්ම 600යි ජූල් බෙදන්න ඕන 4ෙන්. ජවයනේ හොයන්නේ කියන්නේ. 600 4ෙන් බෙදනකොට එතකොට 150යි වෝල්ට්. 150යි J ශ්‍රේණියක නැත්නම් වෝල්ට්. ඒ දරුවෝ හදලා තිනවා මෙතන උත්තරය අරන් තිනවා. ඊළඟ ප්‍රශ්නේ කිලෝග්‍රෑම් එකක එක රළු තිරස් මේසයක් මත ඔහොම තියෙනවලු. දී කුට්ටිය සමතුලිතතාවයේදී පවතින්නේ බල කීයද? බල දෙකයි. බල මොනවාද? එකක් තමයි එයාගේ බර mg ඊළඟට අභිලම්බ ප්‍රතික්‍රියාව. ඔන්න බල ලකුණු කරලා තියෙන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාවයි බරයි. හරිනේ ලකුණු කර පෙන්නන්නේ. එම එකෙක් බලයේ විශාලත්වය කිලෝග්‍රෑම් එකක්නේ දීලා තියෙන්නේ. එතකොට mg සමානයි 10යි නිව්ටන්. හරිනේ අභිලම්බ ප්‍රතික්‍රියාවත් 10යි නිව්ටන්. හරිනේ රයිට්. ඊළඟ ප්‍රශ්නේ 7 වෙනි ප්‍රශ්නේ 7 ඔන්න ඔහම ලී කුට්ටි දෙකක් තියෙනවලු. හරිද? ලී කුට්ටි දෙකක් තියෙනවලු. එක හා දෙක දැක්වෙන අවස්ථා අතුරින් මේෂ පෘෂ්ඨය හා ලී කුට්ටිය අතර සීමාකාරී ඝර්ෂණ බලය වැඩි කුමන අවස්ථාවේද? මෙන්න එක රූපය, මෙන්න දෙක රූපය. පුතේ අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි කියන්නේ ඝර්ෂණ බලය වැඩි. හරිනේ? එතකොට දෙක රූපයේ තමයි සීමාකාරී ඝර්ෂණ බලය වැඩි වෙන්නේ. ඔබේ පිළිතුර හේතුව තමයි පුතේ අභිලම්බ බලය වැඩි වෙන විට සීමාකාරී ඝර්ෂණ බලය වැඩි වීම කියන අදහස. අභිලම්බ ප්‍රතික්‍රියාව දෙවෙනි අවස්ථාවේ වැඩි. හරිද? එතකොට දෙවෙනි අවස්ථාවේ සීමාකාරී ඝර්ෂණ බලයත් වැඩි යගයක්. රයිට්. අපි යනවා හතෙන් පස්සේ අටවෙනි ප්‍රශ්නෙට. රයිට් අපිට පිටි කොටස බලමු. 8. ශ්‍රේෂ්ඨ චාරිකාවක සතෙක් හම්බ වෙලා තිනෝ. ටැග්මා වලට ගොනු වී ඇත. මෙම එක් සත්වයා අයත් වන ටක්සෝන නම් කරන්නේ. එතකොට ටක්සෝන අධිරාජධානිය රාජධානිය වංශය. එතකොට අධිරාජධානිය තමයි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ පුතේ සංදි සහිත පාදනේ ආත්‍රපෝඩාවෙක්නේ. හරිද? එතකොට ඇනිමාලියා ආකියා බැක්ටීරියා යුකැරියා අධිරාජධානිය යුකැරියා හරිද? අධිරාජධානිය යුකැරියා රාජධානිය ඇනිමාලියා රාජධානියේ ඊළඟට එයා අපෘෂ්ඨවංශී ඒකේ ආත්‍රපෝඩාවෙක්. හරිනේ? කෝඩේටා වංශයට අයත් කිට්ටුම්ම බඳුතාවයක් පෙන්වන අපෘෂ්ඨවංශී කාණ්ඩය අහන්නේ. එතකොට එකිනොඩර්මේටා වංශය. කෝඩේටා වංශයට වඩාත් කිට්ටු සම්බන්ධතාවයක් පෙන්වනවා. මෙම වංශයේ සතුන්ගේ පහත ලක්ෂණ සඳහන් කරන්න. හරිනේ? වෙසෙන පරිසරය, කරදිය පමණි, සමමිතිය, පංචාරීය සමමිතිය, භෝජන ක්‍රමය, සංචරණ ක්‍රමය අහන්නේ. සංචරණ ක්‍රමය නාලපාද මගින්. හරිනේ? මෙතන පංචාරීය සමමිතිය කියලා මේ දරුවා ලියලා තියෙන එක වැරදි. අරීය සමමිතිය නෙමෙයි. රයිට්? හරි. ඊළඟට පෘෂ්ඨවංශීන් අතුරින් චලතාපී සතුන් අයත් වන වර්ග මොනවාද? පෘෂ්ඨවංශීන් අතුරින් චලතාපී සතුන්. එතකොට පිස්කෙස් උභයජීවීන් උරගයින්. මෙන්න මේ තුන චලතාපී. B කොටසට මම යනවා. B කොටස. right
හරි. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේ B කොටස බලන්න. B කොටස. right. ඉටිපන්දම් දැල්ලේ ප්‍රතිබිම්බය ඇතිවන ආකාරය කිරණ සටහනකින් අඳින. හරිනේ. right. කිරණ සටහනකින් දක්වන්න. එතකොට ඉටිපන්දම් දැල්ල සෙන්ටිමීටර් නාභිය දුර සෙන්ටිමීටර් 15යිනේ. එතකොට නාභිය සෙන්ටිමීටර් 15යි. right. අපි ගමු උත්තල කාචයක නාභිය දුර සෙන්ටිමීටර් 15ක් වේ. කාචයේ සිට සෙන්ටිමීටර් 20ක් දුරින් ඉදිරියේ දල්වන ලද ඉටිපන්දමක් තබා ඇත. හරිනේ මෙතන ඉඳන් මෙතෙන්ට නාභිය දුර සෙන්ටිමීටර් 15යි. හරිද? ඒ කියන්නේ F හා 2F අතර නේද මේ තියෙන්නේ. මෙතන F මෙතන 2F. හරිනේ. right. එතකොට මෙතන ඉඳන් කිරණ ගන්න. right. නාභියට ඈතින්නේ අපි සමාන්තරව ගමු. කිරණ සටහනකින් ඉටිපන්දම් දැල්ලේ ප්‍රතිබිම්බය ඇතිවන ආකාරය. right. ඔන්න ඔහම ගිහිල්ලා මෙතන නාභිය තියෙනවනම් නාභියේ ඔන්න ඔහම යන්න ඕන. right. ඊට පස්සේ ඔන්න ඔය වගේ ගිහිල්ලා මෙතනින් ප්‍රතිබිම්බය හැදෙන්න ඕන. හරිනේ. එවැනි ප්‍රතිබිම්බයක් භාවිතා වන උපකරණයක් සඳහන් කරන්න. නෑ ලක්ෂණ තුනක් අහනවා. ලක්ෂණ තුනක්. right. ලක්ෂණ තුනක් අහනවා. එතකොට පළවෙනි එක කුඩාය ඊළඟට තාත්විකයි කුඩාය තාත්විකයි යටිකුරු. එවැනි ප්‍රතිබිම්බයක් භාවිතා වන උපකරණයක් සඳහන් කරන්න. එතකොට භාවිතා වන උපකරණය තමයි අපිට මේක යටිකුරු ප්‍රතිබිම්බයක්නේ හැදිලා තින්නේ. එතකොට අත්කාචය කියලා කියන්න තමාරුයි. හරිද? හැබැයි අන්වීක්ෂය භාවිතා කරනකොට මේ වගේ එකක් ගන්න පුළුවන්. බලමු අපි මොකද කියලා. අත්කාචයක් ලෙස භාවිතා කර කුඩා කෘමියෙකු නිරීක්ෂණය සඳහා යොදා ගන්නා අවස්ථාවක් සැලකන්න. කාචයේ සිට කොපමණ දුරකින් පරාසයකින් කෘමියා තැබිය යුතුද? එතකොට පුතේ අනිවාර්යෙන්ම සෙන්ටිමීටර් 15ට වඩා අඩු දුරකින් තමයි තියන්න ඕන. සෙන්ටිමීටර් 15ට වඩා අඩු දුරකින්. හරිනේ. ප්‍රතිබිම්බය තිරය මතට ලබාගත හැකිද? හරිද? තිරය මතට ලබා ගන්න බැහැ අතාත්වික ප්‍රතිබිම්බයක් හැදෙන්නේ. right? අතාත්විකයි හැදෙන ප්‍රතිබිම්බය. right. එතකොට A සහ B කොටස අපි ඒ ප්‍රශ්නේ ඉවර කරා. අපි යනවා 9 වෙනි ප්‍රශ්නෙට. C කොටස අපි 9 වෙනි ප්‍රශ්නෙට යනවා. right. 9 වෙනි ප්‍රශ්නෙට. right. මෙන්න මෙහෙම තියෙනවා සංඝටක වෙන් කිරීමට භාවිතා කරන උපකරණ කට්ටල පහක්. right. ඒකේ ABC උපකරණ ටික තියෙනවා. ඔව් මෙන්න මෙතන තමයි ප්‍රශ්න ටික තියෙන්නේ. මෙන්න මෙතනද පහත දී ඇති එක් වෙන් කර ගැනීමේ අවශ්‍යතාවය සඳහා භාවිතා කළ හැකි උපකරණ කට්ටලය හඳුනාගෙන ඊට හිමි අකුර ලියන්න. එකම අකුර එකකට වඩා වැඩි ගාන ගණනක් භාවිතා කළ හැකිය. හරි. ලුණු හා වැලි මිශ්‍රණයකින් සංශුද්ධ ලුණු ලබා ගැනීම. එහෙනම් මේ හරිද? ඒ කියන එක right. මම යනවා ප්‍රශ්නයට. හරි මෙන්න මෙතන තියෙන්නේ right. 9 වෙනි ප්‍රශ්නේ. 9 වෙනි ප්‍රශ්නේ. එතකොට අපිට ගන්න වෙන්නේ පුතේ
නවවෙනි ප්‍රශ්නේ අහන්නේ හා නවවෙනි ප්‍රශ්නේ අහන්නේ අ, ලුණු හා වැලි මිශ්‍රණයකින් සංශුද්ධ ලුණු ස්ඵටික ලබා ගන්නවා. හරිද? එතකොට ලුණු හා වැලි මිශ්‍රණයකින් එතකොට අපිට පුළුවන් A කියන එක ගන්න. A කියන එක ගන්න. දෙවෙනි එක අහන්නේ ආහාරයක වර්ණක ඇති වර්ණක වර්ගවලට වෙන් කර ගැනීම. වර්ණක වර්ගවලට වෙන් කර ගන්න අපි භාවිතා කරන්නේ වර්ණලේඛ ශිල්ප ක්‍රමය. හරිද? මේ තියෙන්නේ C. පළවෙනි එකට A ඊළඟට ජලයෙහි ද්‍රාවිත අයඩීන් එහෙනම් අනිවාර්යෙන් B. එකිනෙක හා මිශ්‍ර වන එතනෝල් 78යි තාපාංකය ඇසිටික් අම්ලය 118යි. ද්‍රාවණයකින් ද්‍රව දෙක වෙන් කරගන්න අපිට මේක භාවිතා කරන්න පුළුවන්. සරල ආසවණය භාවිතා කරන්න පුළුවන්. හරිත ප්‍රදවල සංඝටක වෙන් කර ගැනීමට ඒත් C ගන්න පුළුවන්. හරිද? C කොටස ගන්න පුළුවන්. හරිත ප්‍රදවල සංඝටක වෙන් කරන්න. පුතේ D අවස්ථාව නැවත බලන්න. හරිනේ. 78යි එතන ගන්න වෙන්නේ අපිට D නේද? සෝරි E භාගික ආසවණය. මෙතන භාගික ආසවන කුළුණක් නේ තියෙන්නේ. එතකොට තාපාංකයේදී වෙන් කරන්නේ. එතකොට අපිට E ගන්න වෙන්නේ. ඒ කියන්නේ එකිනෙක හා මිශ්‍ර වන එතනෝල් හා ඇසිටික් අම්ල ද්‍රාවණයකින් එකී ද්‍රව දෙක වෙන් කරගන්න අපිට E ගන්න වෙන්නේ. right? ඊළඟට ඊළඟ ප්‍රශ්නේ අහන්නේ අපි යනවා උඩට යනවා. right. ඇසිටික් අම්ලය දුබල අම්ලයක් ලෙස හැඳින්වන්නේ ඇයි? ඇසිටික් අම්ලය දුබල අම්ලයක් වෙන්නේ ඔබ දන්නවා. ඇසිටික් අම්ලය භාගිකව අයනීකරණය වෙලා H+ මුදා හරින්නේ. එතකොට දුබල අම්ලයක්. ඔබ එකෙහි D කොටසේදී සඳහන් කළ ක්‍රමයෙන් වෙන් කර ගන්නා ලද එතනෝල් වල ඇසිටික් අම්ලය අඩංගු නොවන බව පරීක්ෂණාත්මකව සනාථ කරන්නේ කෙසේද? එතනෝල් වල ඇසිටික් අම්ලය අඩංගු නොවන බව. right. ඒකට පුළුවන් අපිට එතනෝල් සහ ඇසිටික් අම්ලය. එතන අපි ඒක තියලා යමු. මතක් වුණ ගමන් මම කියලා දාන්න. right. ඇසිටික් අම්ලය හා එතනෝල් සමග ප්‍රතික්‍රියාව රසායනික සමීකරණයට අනුව. උතේ මෙන්න මෙතන තියෙන H+ මෙතන තියෙන OH- එක එකට එකතු වෙලා මෙතනින් හැදෙනවා X කියන්නේ ජලය. ජලය. හරිනේ. උදාසීන ප්‍රතික්‍රියාව. right. එතනෝල් වල ඇසිටික් අම්ලය අඩංගු නොවන බව හරි. ඒක තියලා යන්න. right. නිසි පිළිතුරු මාකින් ස්කීම් එකේදී ඒක දැක්කහම තමයි කියන්න පුළුවන් වෙන්නේ. right. අපි යනවා ඊළඟ කොටසට. සන්නායකයක් තුළින් විද්‍යුත් ධාරාවක් ගැලීමේදී ඇතිවන භෞතික ඵල දෙකක් තාපන ඵලය හා චුම්බක ඵලයයි. විද්‍යුත් ධාරාවේ තාපන ඵලය චුම්බක ඵලය යනු කුමක්දයි වෙන වෙනම සඳහන් කරන්න. ඒ කියන්නේ සන්නායකයක් තුළින් විද්‍යුත් ධාරාවක් ගමන් කරනකොට තාපය ජනනය වෙනවා නම් අපි කියනවා තාපන ඵලය. ඒ වගේම එම සන්නායකය අවට චුම්බක ක්ෂේත්‍රයක් හට ගන්නවා නම් අපි ඒකට කියන චුම්බක ඵලය කියලා. right. තාපය නිපදවන විදුත් උපකරණයක එක්තරා උෂ්ණත්වයකදී අගයකට වඩා වැඩි වූ විට විද්‍යුත් ධාරාව විසන්ධ වීම සඳහා යොදාගා ඇති සැකැස්මක් කොහොම තියෙනවලු? මෙතන ද්විලෝහ පටියක් තියෙනවා AB කියලා නම් කරලා තියෙනවා. ලෝහ දෙකෙන් වැඩි ප්‍රසාරණයක් විය යුත්තේ කුමන ලෝහයද? එතකොට මේ රූපය අපහැදිලි. නමුත් කරන්ට් එක ආවහම මෙයා
සම්බන්ධ වෙන්න ඕන. නැත්නම් විසන්ධි වෙන්න ඕන. එතකොට දැනට සම්බන්ධ වෙලානේ තියෙන්නේ පුතේ. සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මේක තව ටිකකින් විසන්ධි වෙන්න ඕන. විසන්ධි වෙනවයි කියන්නේ මෙන්න මේ පැත්තට නැමුණොත් විසන්ධි වෙනව නේද? හරිද? මේ පැත්තට නැමුණොත් විසන්ධි වෙනවනේ. ඔන්න ඔහොම. හරිද? ස්විච් එක ඕෆ් වෙන්න ඕන. රයිට්? එතකොට ප්‍රසාරණතාවය වැඩි ලෝහය පිටතට සිටිනසේ වක්‍ර වෙන්න ඕන. ප්‍රසාරණතාවය වැඩි ලෝහය තමයි පිටතට සිටිනසේ වක්‍ර වෙන්න ඕන. රයිට්? මේක අනිත් පැත්තට වුණොත් ඒ රයිට්. එතකොට අපිට B ලෝහයේ තමයි ප්‍රසාරණතාවය වැඩි වෙන්න ඕන. B. එයා පිටතට සිටිනසේ වක්‍ර වෙන්න ඕන. මෙම සැකස්මේ විද්‍යුත් ධාරාව විසන්ධි වන ආකාරය පැහැදිලි කරන්න. එතකොට ද්විලෝහ පටිය ප්‍රසාරණතාවය වැඩි ලෝහය පිටතට සිටිනසේ වක්‍ර වෙනකොට මේ ස්විච් එකත් එක්ක තැරවෙන්නේ නැහැ. හරිද? ඒ ස්පර්ශයෙන් වෙන් වෙනවා. එතකොට තාපන දඟරය සංවෘත පරිපතය විවෘත පරිපතයක් බවට පත් වෙලා විසන්ධි වීම සිද්ධ වෙනවා. රයිට්. ඊළඟ කොටස ඔන්න ඔහොම මුරුදු යකඩ හරයක් සන්නායකයක් කොහොම තියෙනවා. එතකොට විද්‍යුත් ධාරාවක් ගලා යන සංවෘත කිරීම සඳහා දඟරය තුලින් ධාරාව නොගලන විට විවෘත කිරීම සඳහා සකස් කර ඇති පරිපතයක්. එතකොට දඟරය තුලින් ධාරාව ගැලීමේදී පරිපතය සංවෘත කිරීම සහ ධාරාව නොගැලීමේදී පරිපතය විවෘත වීම සිදුවන ආකාරය. පුතේ මෙතන මුතු යකඩ හරයක් තිනෝ. හරිද? එතකොට මේ මෘදු යකඩ හරය සන්නායකය තුලින් ධාරාව ගලාගෙන යනකොට මෙයා චුම්බකයක් බවට පත් වෙනවා. එතකොට චුම්බකය ඒ කොටසට ආකර්ෂණය වුණහම එතනින් පරිපතය චුම්බකයක් බවට පත් වෙන චුම්බකයකට ඇලීම සිද්ධ වෙනවා. එතනින් පරිපතය සංවෘත වීම සහ විවෘත වීම සිද්ධ වෙනවා. ඒකට අනුව තමයි මේක ක්‍රියාත්මක වෙන්න ඕන. රයිට් අපි යනවා ඊළඟ කොටසට. ඊළඟ කොටස කියන්නේ B කොටසෙන් පසුව C කොටස. හරි කොට ලේසි ප්‍රශ්නයක් තියෙනවා 10 වසරේ 3 වෙනි පාඩමෙන්. ඔහොම තියෙනවා. රූපේ පෙන්වා ඇති පරිදි AB CB සරල රේඛා මාර්ග දෙකකි. ඒවායේ දිග පිළිවෙලින් දාලා තියෙන 220යි 500යි කියලා. AB අතර කෙටිම දුර 600යි. ඒ ස්ථානයේ නිශ්චලතාවයෙන් ගමන් අරඹා මෝටර් රථයක් AC CB මාර්ග ඔස්සේ ගමන් කර B ස්ථානයේදී නිශ්චලතාවයට පත් වේ. එම චලිතය සඳහා තත්පර 120ක් ගත වුණි. මෝටර් රථයේ චලිතය සැලකිල්ලටගෙන පහත දැක්වෙන දෑ ගණනය කරන්න. මෝටර් රථය ගමන් කළ දුර. ගමන් කළ දුර වෙන්නේ පුතේ 220යි 500යි එකට එකතු කරාම ඔක්කොම 720යි. 720යි මීටර් කියලා ලියවෙන්න ඕන. මෝටර් රථයේ මධ්‍යක වේගය හොයන්න 720 බෙදනවා 720 බෙදනවා තත්පර 120. තත්පර 120. හරිනේ. එතකොට බිඳුවට බිඳුව කරපුණා 12 වරක් 6. 6යි මිශ්‍රින එක නේද? right හරි. ඊළඟට විස්ථාපනය අහන විස්ථාපනය 600යි මීටර්. විස්ථාපනය 600යි මීටර්. මධ්‍යක ප්‍රවේගය අහනවා මධ්‍යක ප්‍රවේගය හොයන්න පුතේ 600 බෙදන්න ඕන මධ්‍යක ප්‍රවේගයනේ. ප්‍රවේගයට එතකොට නිශ්චිත දිශාවක් තියෙන්න ඕනේ. ඒක ගන්න වෙන්නේ මධ්‍යක ප්‍රවේගය 600 ගන්න වෙන්නේ 600 120න් බෙදන්න. එතකොට මධ්‍යක ප්‍රවේගය වෙන්නේ 5යි මිශ්‍රණ එක. හරිද? 5යි මිශ්‍රණ එක. right.
ඒක මතක තියාගන්න. රයිට්. ඕන්න ඔහොම තමයි අපිට ප්‍රශ්න දෙකකට තමයි පිළිතුරු සපයගන්න අපොහසත් උනේ. ඒකෙත් මම පිළිතුරු සපයන්නම්.